පින්නතුනේ ඊයේ හවස් වරුවයි අද උදේ වරුවයි වෙනකොට මං ලක්ෂයකට විතර බණ කියලා තියෙනවා. අද තව 3ක් තියෙනවා. දැම්මම සෙනගලු. මේ වෙලාව ඉඳන්ම සෙනග. අද දවස ඉවර වෙනකොට අද දවස ඇතුළත විතරක් ලක්ෂයකමාර පයින්නවා. මේ මොකක්ද මේ මුළු ලංකාව හතර දිග්භාගයෙන්ම මේ පැන නගින ප්‍රබෝධය? මේ අපේ බෞද්ධ ප්‍රබෝධයේ පින්නතුනි සම්බුද්ධ ශාසනය චිරස්ථායි කියන එකට සැකයක් නැහැ. සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියේ සුබ ලකුණු පහළ වෙන්නේ ඔය කවුරු හරි මම දැක්ක පහුගිය දවස්වල දැක්ක දර දාලා තිබ්බ ගෝල් ෆේස් එකේ තමයි ළඟට කියන්නේ මට ගන්න නෑ ඇත්ත කතාව කියලා තියෙනවා හැමෝටම. ඉඩ මදි වෙනවනේ. මම දැන් මෙහාද කියන්නේ හිටියේ ඒ බෞද්ධ ප්‍රබෝධය කොච්චරද කියනවනම් මේ මුළු මහත් ලංකාදීපේ හතර දිග්භාගෙම සිංහලද දෙමළද මුස්ලිම්ද කතෝලිකද ක්‍රිස්තියානිද එහෙම එකක් නෑ පින්නතුනි. දැන් භාග්‍යවත් බුදුහාමුදුරුවන්ගේ ගම්බීර පඤ්ඤේන සුදේශදානයේ ගැඹුරු නුවණැත්තා විසින් සුදේශිත ධර්මය ශ්‍රවණය කරන්න බුදුවරුනේ දේශනා කරන්න දුරු දේශනා කරනවා සබ්බ රතින් ධම්ම රතින් ජිනාදේ. පින්නතුනි සියලු රතියන්ට එහා ගියපු රතියක් තමයි ධර්ම රතිය කියලා කියන්නේ.